යාළුවනේ ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ සඳියන් කුෂි YouTube channel එකට. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ ලේසියෙන්ම ගෙදර වටලප්පමක් හදාගන්න විදිහ. දැන් මේ කියන විදිහට ග්‍රෑම් 350ක් හකුරු අරගෙන කිතුල් හකුරු තියනවා නම් හොඳයි යාළුවනේ. මේ කපා ගන්න ඕනේ කුඩා කැබලි වලට. භාජනයකට දාගෙන ඊට පස්සේ අපි බිත්තර පහක් ගන්නවා. බිත්තර පහක් අරගෙන ඒක කඩා ගන්න ඕනේ. රවුම් භාජනයකට ගත්තොත් ඔයගොල්ලෝ ලේසි යාළුවනේ හොඳට ගසා ගන්න පුළුවන්. ඉතින් දැන් මේකට හකුරු ටිකට වතුර දා ගන්න ඕනේ 200ක්. මිලිලිටර 200ක් දාගෙන බිත්තර ටික හොඳින් ගසා ගන්න ඕනේ. මේ වගේ පෙනෙනකන් ගහ ගන්න ඕනේ. මේ තීන යාළුවනේ පැණි එක උණු කරලා ඊට පස්සේ මේ පොල් කිරි මිලිලිටර 350ක්. ඉතින් අපි ඒකට දැන් ලුණු ටිකක් දාගෙන හොඳට ලුණු ටික දිය වෙනකන් කලවම් කරගන්න ඕනේ. ඕගොල්ලන්ට වැනිලා මේකට දා ගන්නත් පුළුවන්. වැනිලා නැත්තම් කුරුඳු, කරාබුනටි, එනසල් ටිකක් බැදලා දා ගන්නත් පුළුවන් කුඩු කරලා. ඊට පස්සේ මේ පැණි එක දා ගන්න ඕනේ පොල් කිරියකට. පොල් කිරියකින් හොඳට ඒක ඊට පස්සේ කලවම් කරගන්න ඕනේ අපි. ඊට පස්සේ අපි අර බිත්තරේ ගහගත්ත එකට අර පැණි එක දාපු එක දාන්න ඕනේ මේකට. දාලා මේක ටිකක් මේ කලවම් කරන්න ඕනේ. දැන් අපි මේක පෙරා ගන්න ඕනේ. පෙරලා ඊට පස්සේ දැන් මේක පෙරලා අර හැන්දෙන් පොඩ්ඩක් කලවම් කරගෙන යනවා නැත්තම් බහින්නේ. ටිකක් කලවම් කරලා ඔයගොල්ලෝ ගන්න භාජනෙට දාගන්න. ඊට පස්සේ මේක ස්ටීම් කරගන්න ඕනේ. පැය භාගයක් ස්ටීම් කරගන්න ඕනේ. ඔයගොල්ලෝ රයිස් කුකර් එකේ වුණත් කරගන්න පුළුවන් මේක. අපි නම් මේ වගේ භාජන දෙකකටම දාගන්න ඕගොල්ලන්ට කැමති භාජනයකට දාගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොත් මේක හදලා බලන්න හරිම ලේසි. වැඩි විදිහක් යන්නෙත් නැහැ. ඕගොල්ලන්ට මේකට හකුරු වෙනුවට සීනි දාන්නත් පුළුවන්. ඉතින් ඕගොල්ලොත් හදලා බලන්න. බයි. මේ යාළුවනේ ඉතින් තියෙන්නේ අපේ හදපු එක අපේ YouTube channel එක subscribe කරන්න. බයි.